ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම ඉන්නේ කොරියන් වල මගේ අපාර්ට්මන්ට් එකේ මගේ රූම් එකේ. මගේ නම නෙත්මි අමන්දි. මගේ වයස අවුරුදු 21යි. මගේ පාසල මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය. අද වෙන විට මම කොරියන් වල සෝල් වල බෙක්ස් ඔෆ් කල්චර් යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නවා. මම උසස් පෙළට කරේ ICT සමග කලා විෂය ධාරාවෙන්. ඊට පස්සේ මට ආසාවක් තිබුණා විදේශගත වෙන්න. විදේශගත වෙලා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු සිදු කරගන්න මට පොඩි කාලේ ඉඳලා ආසාවක් තිබ්බා ඒකට. විදේශගත වෙලා මගේ අධ්‍යාපන කටයුතු සිදු කරගන්න. ඒකින් මම ගොඩක් රටවල ගොඩක් යුනිවර්සිටි ගැන ස්ටඩි කරා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා මේ කොරියන් වල තියෙන මේ වගේ යුනිවර්සිටිස් ගැන. මම කොරියාව තෝරගත්ත මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. ඊට පස්සේ මම යුනිවර්සිටිස් ගැන බැලුවා මෙහි. ඊට පස්සේ මට අදාළ යුනිවර්සිටි එකක් මම හොඳ යුනිවර්සිටි එකක් මගේ ඩිග්‍රිය කරන්න පුළුවන් යුනිවර්සිටි එකක් තෝරගත්තා. මම අද ඔයාලත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න කැමතියි. මම ඔයාලට කියන්න කැමතියි මම කොහොමද ආවේ මම මොනවද කරේ කියලා. මට ඩොකියුමන්ට්ස් හදන්න ඕන වුණා. ඒ වගේම තමයි මම ඩොකියුමන්ට්ස් ඔක්කොම හදලා එම්බසි එකට යනකම්ම කියන්නේ එම්බසි ෆේස් කරන යන තැනකම්ම මට ආයතනයකින් උදව් කරා. මම ඒ ආයතනය ගැන ඔයාලට පස්සේ කියන්නම්. මොකද ආයතනය ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නැති හින්දා මම ඔයාලට කියන්නම් මේකට යන පාත් එක මොන වගේද කියලා. ඔයාලට මේකට ඒගොල්ලෝ ඉල්ලන යුනිවර්සිටි එක එම්බසිය ඉල්ලන ඩොකියුමන්ට් සෙට් දෙකක් හදන්න වෙනවා. ඒක ඩොකියුමන්ට්ස් හරියටම 100%ක්ම ක්ලියර් තියෙන්න ඕනි. ඔයාලා ඩොකියුමන්ට්ස් ටික හදද්දී ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් මම තෝරගත්තපු ආයතනෙන් මට ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ගැන සඳහන් කරා. ඔයාලා තෝරගන්න ආයතනෙන් ඔයාව ඒක දැනුවත් කරાવી. ඩොකියුමන්ට්ස් හදද්දී හැම ඩොකියුමන්ට්ස් එකකම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකයි සර්ටිෆයි කරපු එකයි වැදගත් වෙනවා. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒකේ සර්ටිෆයි එක ඕන වෙනවා. අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපේ এডুকেෂන් ඩොකියුමන්ට්ස් ගත්තොත් O levels A levels ඇරුණම ඔයා කරලා තියෙනවා නම් මොන හරි කෝස් එකක් IT ඉංග්‍රීසි හරි මොන හරි කෝස් එකක් කරලා තියෙනවා නම් ඒකෙන් ඔයාට සර්ටිෆිකේට් එකක් මොන හරි ඉෂුව කරලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක ඒක සර්ටිෆයි කරන්න ඕනි. එතකොට A level O levels නුත් එහෙමයි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන්ම සර්ටිෆයි කරන්නත් ඕනි. ඔයාලට කවුරු හරි ස්පොන්සර් කරනවා නම් ඒ ස්පොන්සර් කරන අදාළ පුද්ගලයාගේ ඩොකියුමන්ට්ස් අනිවාර්යෙන් ඕන වෙනවා. බර්ත් සර්ටිෆිකේට්ස් ඊළඟට ID ට්‍රාන්ස්ලේට් ID සර්ටිෆයි කරන ඒවා අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ වගේම තමයි වැදගත් කාරණයක් තමයි කොරියන් එම්බසිය තුල ඕනම ඩොකියුමන්ට් එකක් වැලිඩ් වෙන්නේ මාස 3ක් විතරයි. එතකොට ඔයාලට බර්ත් සර්ටිෆිකේට් ඊළඟට પાස්පෝර්ට් එකේ කලර් කොපි ID එකේ කලර් කොපි ID ට්‍රාන්ස්ලේට් ID සර්ටිෆයි කරපුවා ඊළඟට ස්පොන්සර්ගෙත් මේ විදියට ඕන වෙනවා. ඊට අමතරව පොලිස් රිපෝට් එක මෙඩිකල් එක බැංක් ස්ටේට්මන්ට් ගත්තොත් 3 months බැංක් ස්ටේට්මන්ට් ඕන වෙනවා. බැංක් කන්ෆර්මේෂන් ලෙටර් එකක් ඕන වෙනවා. ඔයාලට අනිවාර්යෙන් සම්බන්ධ වෙන ආයතනය මේ පිළිබඳ දැනුවත් කරાવી ඩොකියුමන්ට්ස් පිළිබඳව. ඒ ඩොකියුමන්ට්ස් ටික හරියට 100%ක්ම ඒගොල්ලෝ බලනවා අනිවාර්යෙන්ම ඩබල් චෙක් කරනවා. ඔයාලා ඩොකියුමන්ට් 100%ක්ම නිවැරදිව හදාගත්තට පස්සේ ඔයාලා එම්බසි පේස් කරන දවසට ඔයාලා අනිවාර්යෙන් ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික අරගෙන යන්න ඕනි. ඒගොල්ලෝ එම්බසියෙන් අපිට ඩොකියුමන්ට් ෂීට් එකක් දෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් නුත් තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් අරගෙන ගියාට පස්සේ ඔයාලට පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ අපේ ඉංග්‍රීසි නොලෙජ් එක බලන එක. අපේ ඉංග්‍රීසි නොලෙජ් එක මොන තරම් මට්ටමක තියෙනවද කියලා බලනවා. ඒකට ඒගොල්ලෝ එසේ එකක් දෙනවා. ඒ එසේ එක එයාලා අපිට දෙන්නේ. අපි ඒක එයාලා දෙන එක අපි ලියන්න ඕනි. මට ආවේ what is happiness කියන එක. ඊට පස්සේ මගෙත් එක්ක එම්ෆසි පේස් කරපු අනිත් යාළුවන්ට ඇවිල්ලා තිබ්බා ඔටෝමොබයිල්, වෙජිටේරියන් ලයිෆ්, ඊළඟට සෝෂල් මීඩියා, පෙපර් යූසින් වගේ දේවල් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ වගේ කාලීන මාතෘකා තමයි ඒගොල්ලෝ දෙන්නේ.
ඇත්තටම අපිට මේ එම්බසි ෆේස් කරද්දී අනිවාර්යෙන් ඉංග්‍රීසි නොලෙජ් එක තියෙන්න ඕන වෙනවා. මගේ ඉංග්‍රීසි නොලෙජ් එක හොඳ මට්ටමක තිබුණ හින්දා මට එසේ එක හරියට නිවැරදිව කළා මට වීසා අප්‍රූව්ඩ් වුණා. ඔයාලගේ ඩොකියුමන්ට්ස් වලට අමතරව ඊළඟට ඒගොල්ලෝ බලන එකම දේ තමයි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක. ඒක හින්දා ඔයාලා බැහැ කියලා අතාරින්න නැතුව කොහොම හරි ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න. ඔයාලා මේක අතාරින්න එපා. මොකද සාමාන්‍ය normal format එකටම තමයි අපිට එසේ එක ලියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි exam වලට ලියන format එකටමයි. ඉතින් ඔයාලා ඒක ගැන හොඳ අධ්‍යයනයක් කළා, හොඳ කාලීන මාතෘකා ගැන බලලා ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න කියලා මම කියනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඔයාලා දැන් ඒ process එකට කරාට පස්සේ ඕගොල්ලොන්ට අනිවාර්යෙන් වීසා අප්‍රූව්ඩ් වෙනවා. මොකද ඩොකියුමන්ට්ස් හරිනම් ඉංග්‍රීසි එසේ එක හරිනම් අනිවාර්යෙන් ඒගොල්ලෝ වීසා එක අප්‍රූව්ඩ් කරනවා. ඔයාලට ඊට පස්සේ කියන්න ඕන දෙයක් තමයි මාත් එක්ක එම්බසි පේස් කරා 6 දෙනෙක්. 6 දෙනෙක්ගෙන් මායි තව පිරිමි ළමයෙකු විතරයි සිලෙක්ට් උනේ. අනිත් අයගේ එසේ වල හරි ඩොකියුමන්ට්ස් හරි වල හරි පොඩි වැරදි තියෙන්නේ නැති. ඉතින් ඔයාලට රිජෙක්ට් වෙන්නේ නැතුව මේක කරගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් ටික හරියට හදලා ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඒගොල්ලෝ දෙන ඒ එසේ එක හරියට කරගත්තොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මේකේ වීසා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ගැන බය වෙන්න එපා. ඔයාලා සමහරු ඉන්නවා යුනිවර්සිටි ශ්‍රී ලංකාවේ යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙන්න බැරුණාම ගොඩක් දුකයි. එහෙම හිතන්න එපා. ඔයාලට පොඩි ප්‍රමාණයක් වගේ ලකුණු මදි වෙලා යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙන්න බැරි වුණත් ඔයාලට වෙන chances තියෙනවා, වෙන opportunities තියෙනවා. ඉතින් මේ වගේ ෆොරින් එඩියුකේෂන් කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු විදේශගත වෙලා මේ වගේ කොරියාව වගේ රටකට අවිල කරන්න පුළුවන්. ඒකෙන් හින්දා ඒක ගැන දුක් වෙන්නේ නැතුව මේ කරන්න ඕන විදියට මේ පාත් එකට මේ හරි විදියට මේක කරොත් ඔයාලට අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා මම අවසානයටත් ඔයාලට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි නොලෙජ් එක ගැන තමයි. ඉංග්‍රීසි නොලෙජ් එක අනිවාර්යෙන් ඔයාලා ඉම්ප්‍රූව් කරගන්න. ඒක වැදගත් වෙනවා ගොඩක්ම. ඒ වගේම තමයි මම ඔයාලට ආයතනයක් ගැන කිව්වා. මට ඩොකියුමන්ට්ස් හදන්න, ඒ වගේම එම්බසි ෆේස් කරන්න පාත් එකට යන්න මට උදව් කරපු ආයතනයක් ගැන. ඒ ආයතනය තමයි Solidro ආයතනය. Solidro ආයතනයෙන් මට ගොඩක් ලොකු උපකාර කරා අනිවාර්යෙන් මේ පාත් එක කරගන්න. ඉතින් මම Solidro ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි මට මේ තාක් දුරට මට මේක සාර්ථකව කරගන්න මට මගේ අම්මා තාත්තා, මගේ පවුලේ අය, මගේ අහලුවන්, ඒ වගේම මගේ ළඟින් හිටපු හැම කෙනෙක්ම උදව් කරා. මම මේ අවස්ථාවේ ඒගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයාලා කිසිම කෙනෙක් අතාරින්න එපා. ඉංග්‍රීසි නොලෙජ් එක හදාගෙන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හරියට හදාගෙන ඔයාලා මේ ඔයාලගේ මේ සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනයට අනිවාර්යෙන් යන්න. කොරියාව කියන්නේ ඇත්තටම උසස් අධ්‍යාපන කටයුතු සඳහා හොඳ රටක්. හොඳටම ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු හොඳ විදියටම කරනවා. තව වැදගත් කාරණයක් ගැන ඔයාලට කියන්න තියෙනවා part time ගැන. මේක අපිට වැදගත්ම කාරණයක්. part time ඔයාලට මෙහෙ ඇවිල්ලා කරන්න පුළුවන්. ඔයාලා part time කරන පැය ගාන මෙහි එක එක වැඩ කරන තැන අනුව වෙනස් වෙනවා. ඔයාලට මෙහෙට ඇවිල්ලා part time එක කරන්න පුළුවන්. ඒ part time එක කරගෙන ඔයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඔයාගේ දිනදා වියදම් සිදු කරගන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට කියනවා අතාරින්න නැතුව කොහොම හරි හොඳින් මේ දේ කරගන්න. ඔයාලට අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඔයාලටත් මං වගේ කොරියාවට ඇවිල්ලා මේ විදියට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ඔයාලගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.